හයි ගයිස් ඔන්න අපේ අද ඇඩ්වෙන්ච් එක පටන් ගත්තේ මොන්සාවලින්. මේක අපිට ගොඩක් ස්පෙෂල් ට්‍රිප් එක. මොකද අපේ ෆැමිලි මෙම්බර්ස්ලත් අද අපිත් එක්ක මේ ගමනට එකතු වෙනවා. අපි ඔක්කොම වෑන් එකක තමයි මේ ගමන යන්න පිටත් වනේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මේ ගමනට එකතු වෙන්න. අපේ මුල්ම නැවතුම වනේ සැංචුවාරියෝ රෝස මිස්ටික. මේක ලෝකෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මිස්ටිකල් රෝස්. එහෙමත් නැත්තම් රෝස කුසුම කියන නමි. මරියතුමිය දර්ශනය වුණු අතිශය ශුද්ධ වූ ස්ථානයක් විදිහට තමයි මේ ස්ථානය සැලකෙන්නේ. මේ පල්ලේ මෙච්චර ස්පෙෂල් වෙන්න ප්‍රධානතම හේතුවක් තමයි මෙතන තියෙනවා කියලා විශ්වාස කරන සුව කිරීමේ බලය. විශේෂයෙන්ම මෙතන තියෙන ස්ප්‍රින්ග් බෝට් එකකින් ලෙඩ රෝග සුව වෙනවා කියලා ලෝක වටේන්ම පිල්ග්‍රිම්ස්ලා මෙතනට එනවා. අපේ ඊළඟ නැවතුම වුණේ පාදුවාවල තියෙන බැසලිකාදි සන්තන්තෝනිය. මේ පල්ලේ ළඟට ගියාම තමයි තේරෙන්නේ ඒක කොච්චර මැසිව්ද කියලා. ඒ වගේම තමයි මේකේ තියෙන ආකිටෙක්චර් සහ ඒ ඩෝම්ස් ටික ඇත්තටම පුදුම හිතෙන තරම් ලස්සනයි.
පල්ලිය ලෝකෙම ෆේමස් වෙලා තියෙන්නේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සොහොන් ගැබ පිහිටලා තියෙන ස්ථානය විදිහට. ඒ නිසාම හැම අවුරුද්දකම ලෝකෙ වටෙම මිලියන ගණන් පිල්ග්‍රීම්ස්ලා මෙතනට එනවා ආශිර්වාද ලබා ගන්න. මේක නිකම්ම පල්ලියක් නෙවෙයි. මේක අතිශය ශුද්ධ වූ ඉන්ටර්නැෂනල් ශ්‍රයින් එකක්. ශාන්ත අන්තෝනි මුනිදුන් කියන්නේ හාස්කම් වලට ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක් නිසා තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ගොඩක් අය මෙතනට එනවා. මේ පල්ලියේ තියෙන ආකිටෙක්චර් එක අවුරුදු 800කට වඩා පරණයි. ඒ තරම් දිගු හිස්ටරි එකක් තියෙන පුදුම ස්පිරිචුවල් පවර් එකක් දැනෙන තැන තමයි මේ බැසිලිකා එක. සාන්ත අන්තෝනි මුනිතුමාගේ ආශිර්වාදය සහ ආරක්ෂාව පතන ට්‍රැඩිෂන් එකක් විදියට මෙතනට ලෝක වටෙන් එන මිනිස්සු තමන්ගේ පවුලේ අයගේ යාළුවන්ගේ වගේම තමන් ආදරය කරන අයගේ ෆොටෝස් මෙතන මේ විදියට එල්ලනවා. ඉතින් මෙතනට ඔයාලා එනවා නම් ඔයාලගේ ෆොටෝ එකකුත් අරන් ගෙන්න අමතක කරන්න එපා. ඔන්න අපේ ගමන දෙවෙනි දවස පටන් ගත්තා. අද දවස අපිට ගොඩාක් ස්පෙෂල් දවසක්. ඒකට හේතුව තමයි අද අපි යන්නේ අපි ගොඩක් කල් ඉඳන් ආසාවෙන් බලන් හිටපු සුන්දර ලොකේෂන් එකකට. ඒ තමයි හැමෝම ආස කරන වතුරෙන් වටවුණු සුන්දර වෙනිත්සියා නගරයට. වෙනිස් වල ඇවිදින්න කලින් අපේ පළවෙනි වැඩේ වුණේ වෝටර් බස් එකකට ටිකට්ස් ගන්න එක. ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ අපිට ලොකු අයිඩිය එකක් තිබුණ නැති නිසා අපි ගත්තේ යුරෝ 9.50ක සිංගල් රයිඩ් ටිකට් එකක්. හැබැයි මෙතනදී දැනගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ටිකට් එකක් වැලිඩ් වෙන්නේ විනාඩි 75ක් විතරයි කියලා. ඉතින් දවස පුරාම දූපත් කීපයකට යනවා නම් හැම පාරම විනාඩි 75න් 75 ටිකට් ගන්න එක මාරම පාඩුවක්. ඒ නිසා ඔයාලා වෙනීස් එනවා නම් අපිට දෙන්න තියෙන ලොකුම ටිප් එක තමයි යුරෝ 25ක් දීලා 24 hour පාස් එකක් ගන්න එක. එතකොට කිසිම ටයිම් ලිමිට් එකක් නැනවද වෙන්නේ නැතුව දවස පුරාම අන්ලිමිටඩ් ඕනම බෝට් එකක යන්න පුළුවන්. ඒක තමයි best and cheapest option එක. අපිට උන දේ ඔයාලා කරගන්න එපා. කලින් plan කරලා මේ පාස් එකම ගන්න.
මේ සුන්දර වැනීසියේ කොහෙ බැලුවත් පෙනෙන්නේ කැනෑල්ස් සහ පරණ ඉතාලි පන්නේ ලස්සන ගොඩනැගිලි. හැම පාරක්ම හැම පාලමක්ම නිකම් පිච්ච පර්ෆෙක්ට් පෝස් කාඩ් එකක් වගේ. මේ නගරේ තියෙන වයිබ් එක මාරව මැජිකල්.
අපි දැන් ඉන්නේ වැනීසියේ ලස්සන දූපතක් වන මුරානෝ වල. මේක ලෝකෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ග්ලාස් මේකින් වලට. බෝට්ටුවෙන් බැහැපු ගමම්ම අපිට දකින්න ලැබුණේ හරිම පාට ලස්සන වීදි ටිකක්. වෙනීස් වල තියෙන කලබලකාරී ගතියට වඩා මෙතන තිබෙන මාරම පීස්ෆුල් වයිබ් එකක්. කොහෙ බැලුවත් පෙනෙන්නේ හිතා ගන්න බැරි තරම් ලස්සන වීදුරු නිර්මාණ. මේ මුරානෝ ග්ලාස් හදන්නේ අවුරුදු 100 ගණනක් පරණ ට්‍රැඩිෂනල් මෙතඩ්ස් පාවිච්චි කරලා. පොඩි ස්විනියර්ස් වලින් ඉඳන් විශාල ෂැන්ඩලියර්ස් වෙනකන් හැමදේම වීදුරු වලින් හදලා තියෙන විදිහ දැක්කම ඇත්තටම මාරම පුදුමයි. මේක ඇත්තටම ලොකු ආටිස්ටික් වැලියු එකක් තියෙන තැනක්. දවස් දෙකක ලස්සන ගමනකින් පස්සේ ගෙදර යන ගමන් දැකපු මේ ලස්සන වීව් එකත් එක්කම අපි ඔයාලගෙන් සමුගන්න. අපිත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.